හරි. අද කතාව තියෙන්නේ ත්‍රිකෝණමිතිය සම්බන්ධව. මේක දැන් පාඩම. බලමු ත්‍රිකෝණමිතිය කියන්නේ මොකක්ද කියලා. ත්‍රිකෝණමිතිය බං සරලවම කිව්වොත් ත්‍රිකෝණමිතිය කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක හරිද? ඍජුකෝණී ත්‍රිකෝණයක මේ කෝණයි පාදයි අතර තියෙන පොඩි සම්බන්ධයක් මයින් එකක් තියෙනවා. සරලවම කිව්වොත්. හරිද? එතකොට ඕකෙදි ගන්නවා බං අපි ඍජුකෝණී ත්‍රිකෝණය මම ඉස්සලම කියන්න ඍජුකෝණී ත්‍රිකෝණය දැන් මේ පාද මොනවද ගත්තොත් එහෙම මේක ගන්න මෙහෙමයි බං දැන් ඍජුකෝණේ තියෙනනේ මේ කොහොමද ඍජුකෝණේ අපි මොකක් හරි එක ස්පෙસિෆික් කෝණයක් ලකුණු කරනවා මම මෙතනින් ලකුණු කරන්න ඇල්ෆා කියලා හරිද ඇල්ෆා කියන්නේ ලකුණ AB කියලා හරි දාගෙන හරිද මෙන්න මේ කෝණයට සාපේක්ෂව ගත්තොත් හරිද මේ කෝණයට සාපේක්ෂව ගත්තොත් මේ එක එක පාදවලට විශේෂ නම් වෙනවා. හරිද? මේ කෝණයට සාපේක්ෂව. ඒ කියන්නේ මේ කෝණයට සාපේක්ෂව කියන්නේ ඌට පේන විදිහට. හරිද? මම මේක AB කැපිටල් දාන්න. ABC කියලා ලකුණු කරොත් ත්‍රිකෝණේ මට මේ ඇල්ෆා කෝණයකට සාපේක්ෂව මේ ත්‍රිකෝණ පාද තුන මට විවිධ නම් තුනකින් කියන්න පුළුවන්. හරිද? මේක කොහොමද දන්නවද මේක කොහොමද දන්නවා ත්‍රිකෝණ මේ ඍජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදය එහෙමත් නැත්නම් මේ ඍජුකෝණයට සම්මුඛව තියෙන නැත්නම් ඍජුකෝණයට මුණ ඉස්සරහ තියෙන කෝණය මොකද්ද මූට කියනවා කර්ණය කියලා. AC ට කියනවා කර්ණය කියලා. කර්ණය හරිද? ඒක ස්ථිරයි හරිද? ඒකට වෙනසක් නැහැ. දැන් බලහන් මේ කෝණයට හරිද? දැන් මේ කෝණයට අනුව ගත්තොත් හරිද මේ කෝණයට අනුව ගත්තොත් මෝ කොහොමත් කරේ හරිද මේ කෝණයට ඉස්සරහින් ඉන්න එක මොකද දැන් මේ ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න එක මූට සම්මුඛ එක කියලා අපි උට කියන සම්මුඛ කියන්නේ මූණ ඉස්සරහින් එකට එතකොට මේ ඇල්ෆා කෝණයට සම්මුඛව එහෙමත් නැත්නම් ඇල්ෆා කෝණයට ඉස්සරහින් ඉන්න එක මොකක්ද මේ පාදනේ දැන් මූ ඉස්සරහ මූණේ ඉස්සරහ නේද මූණ ඉස්සරහින්දී අපි කියනවා සම්මුඛ පාදේ කියලා හරිද මේකට කර්ණය කියන්න පුළුවන් කර්ණපාදය කියන්න පුළුවන් ඕන එකක් හරිද මොකක් කිව්වත් හරි එතකොට මට කියන්න පුළුවන් මෙන්න මේ AB පාදෙට මොකද්ද සම්මුඛ පාදය හරිද මොකක්ද උනේ මේකගේ මූණ ඉස්සරහා ඉන්නේ මේකට සම්මුඛ පාදය හරිනේ දැන් මූට මේ පාදය හරි මූගේ ඉස්සරහා පාදය හරි ඉතුරු වෙන්න ඉන්න එක මේක විතරයි. දැන් බලන්න මේ ඇල්ෆා කෝණයට ගෑවිලා ඉන්නව පාද කීයක්ද දෙන්නේ. මේ ඇල්ෆා කෝණයට ගෑවිලා ඉන්නේ කවුද? මේකයි මේකයි. මේ දෙන්නම ඇල්ෆා කෝණයට ගෑවිලා ඉන්නේ. මූත් ගෑවිලා ඉන්නවා හැබැයි මූට කර්ණය කියන දැන්ටම නම දීලා තියෙනවා. මූත් ගෑවිලා ඉන්නේ මූට කර්ණය කියන දැන්ටම නම දීලා තියෙනවා. මූට එකක් නෑනේ. අපි ගෑවෙනවට නැත්තම් තව වචනයක් කියනවා බද්ධ වෙනවා. මූට බද්ධ වෙලා ඉන්නේ මේ කෝණය මූට බද්ධ වෙලා නෙවෙයි. ඒ හින්දා මේ පාදෙට කියනවා බද්ධ පාදය කියලා. BC ට කියනවා බද්ධ පාදය කියලා. පැහැදිලි කියලා හිතනවා. එතකොට ඕක තමයි ඕකේ කෝණ දැන් මේක ඇල්ෆා කියලා ගත්තොත් දැන් මේක බීටා කියලා මම දැන් මේක ඇල්ෆා නේ මේක දානවා බීටා කියලා මේ සංකේත වලට බය වෙන්න එපා මේකට බීටා කියලා දැම්මොත් බීටාගේ සම්මුඛ පාදේ කවුද බීටාගේ සම්මුඛ පාදේ මෙයා බීටාගේ කර්ණය කොහොමත් වෙනස් වෙන්නේ නැහැ හැම එකකගේම කර්ණ මේක තමයි බීටාගේ බද්ධ පාදය මෙන්න මෙයා පැහැදිලි කියලා හිතනවා හරි ඊළඟට මේ ත්‍රිකෝණමිතියේ මේ තියෙනවා බං මේවට දැන් පාද අතර අනුපාත කතාවන්නේ කිව්වේ මේ මොකක් හරි සාපේක්ෂ කෝණයක් ගත්තාම ඌට පේන පාද අතර අනුපාත තමයි මෙතන කියන්නේ. එතකොට මේ වගේ වචන තුනක් තියෙනවා. sin ඊළඟ එක cos ඊළඟ එක tan j අපරකේ tan මේක තමයි මේකට අපි කියනවා sin අනුපාතය cos අනුපාතය tan අනුපාතය කියලා. මේකට කොහොමද මේක එන්නේ මේ වචන තුන. කලින් වගේම ඍජුකෝණී ත්‍රිකෝණයක් මේ විදිහට ඇඳලා හරිද? ඍජුකෝණී නෑ නේ බං ඒක. අත ඇදේ සින්නක් තියෙනවා. හරිද?
මේ විදිහට ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා ඒකත් අදගෙන කරන්න යන්නේ මම ලකුණු කරන්නම් ABC කියලා. හරිද? මම ආයෙත් දාන්නම් මේකට ඇල්ෆා කියලා. මේ කෝණය ඇල්ෆා කියලා මම ලකුණු කරනවා. හරිද? සයින් අනුපාතයක් කියන්නේ සයින් අනුපාතය කියලා ගන්න එපා මේ ඇල්ෆාගේ සයින් අනුපාතය. ඇල්ෆා කෝණයේ සයින් අනුපාතය. හරිද? එතකොට ඇල්ෆා කෝණයේ සයින් අනුපාතය කියලා ලියන්නේ මම සයින් හරිද? වරහනක් දාලා ඇල්ෆා කියලා ලියන්න පුළුවන්. ඒ වුණාට තනි එකක් තියෙද්දි ලොකුවට වරහනක් අවශ්‍ය නැහැ. හරිද? නිකන් 3 වැඩි කිරීම x තියෙද්දි නිකන් 3x කියන වගේ තමයි මේක. එහෙම වරහන ඔයාලට මේ කියන්න පුළුවන් sin alpha කියලා. හරිද? මෙතන මේ හිතහම මොකෙක් හරි නමක් මේ අමර වගේ නමක් තිබ්බොත් මේකට මේ sin අමර. හරිනේ? පැහැදිලි කියලා හිතනවා. එතකොට මේකට දාන්න පුළුවන් sin alpha කියලා. එතකොට cos එකට කියන්න පුළුවන් මොකද්ද? දැන් මේකේ මේ ඇල්ෆා කෝණයේ cos අනුපාතය මොකද්ද? අනුපාතය මොකද්ද කියලා මම කියන්නම්. මම මේ දැන් වචනේ කියන්නේ. ඇල්ෆාගේ cos අනුපාතය මොකද්ද? කොහොමද ලියන්නේ? cos ඇල්ෆා. ඇල්ෆාගේ tan අනුපාතය කොහොමද ලියන්නේ? tan ඇල්ෆා. පැහැදිලි කියලා හිතනවා. හරිද? මොකද්ද? ඍජු කෝණයක මේ ඍජු කෝණී ත්‍රිකෝණයක කෝණයක් ගත්තා මම මොකක් ගත්තා මෙතනින් කෝණයක් දාලා ලියන්නත් පුළුවන්. ඇල්ෆා කෝණයේ මේ ඇල්ෆා කෝණයකට අපිට ගන්න පුළුවන් අනුපාත තුනක් මොනවද? sin cos tan. හරිද? මේ ඇල්ෆා කෝණයේ sin අනුපාතය කියලා අපිට කියන්න පුළුවන් sin alpha කියලා. ඇල්ෆා කෝණයේ cos අනුපාතය අපිට කියන්න පුළුවන් cos alpha කියලා. ඇල්ෆා කෝණයේ tan අනුපාතය අපිට කියන්න පුළුවන් tan alpha කියලා. හරිද? එතකොට ඕක පැහැදිලි. ඊළඟට කතාව තමයි දැන් මේ අනුපාත දැන් අපි ගත්තා අපිට මොනවද ඊට වචන තුන sin alpha cos alpha tan alpha කියලා. හරිද? දැන් බලමු මේ තුන මොකක්ද කියලා. හරිද? sin alpha කියලා කියන්නේ බං sin alpha කියන්නේ දැන් අනුපාතනේ මේ කෝණයේ sin alpha අගය කියන්නේ මේ ඇල්ෆා කෝණයට සම්මුඛව ඉන්න පාදේ. හරිද? ඇල්ෆා කෝණයට සම්මුඛව ඉන්න පාදේ බෙදනම කර්ණය. ඇල්ෆා කෝණයට සම්මුඛව ඉන්නේ කවුද? AB. AB බෙදනවා බං කර්ණයෙන් මොකද්ද? AC. හරිද? මේවට අගයන් මොකක් හරි තිබ්බොත් අපිට කෙලින්ම sin alpha මෙච්චරයි කියලා එනවා. හරිද? හිතන්නකෝ මේකට AB තිබ්බා AB වලට අගයක් තිබ්බා හිතන්න කීයද? 2යි කියලා. මෙතනට AC වලට අගයක් තිබ්බා හිතන්න 4යි කියලා මට sin alpha එනවා 0.5යි කියලා. හරිද? ඔන්න ඔහොම එකක් තමයි තියෙන්නේ. එතකොට ඊළඟට බලමු cos alpha. cos alpha කියලා කියන්නේ බං හරිද? cos alpha කියලා කියන්නේ මේ ඇල්ෆා කෝණයට බද්ධ වෙලා තියෙන පාදය. ඇල්ෆා කෝණයට බද්ධ වෙලා ඉන්නේ කවුද? BC. ඇල්ෆා කෝණයට බද්ධ වෙලා ඉන්න පාදය බෙදනවා කර්ණේ. හරිද? ඇල්ෆා කෝණයට බද්ධ වෙලා ඉන්න පාද බෙදනවා කර්ණේ. ඊළඟට අපිට එනවා උතන්ට tan alpha. හරිද? tan alpha. tan alpha මේ alpha කියන අකුර හුරු නැත්තම් හිතන්න මේක theta කියලා. හරිද? ඔය theta කියන හෝඩියේම අකුර තමයි alpha කියන්නේ. නිකන් a වෙනුවට තියෙන අකුර තමයි alpha කියන්නේ. theta කියන්නේ මොන අකුරද කියලා නම් දන්නේ නැහැ බං. ඔය alpha beta gamma ඔහොම යන්නේ. හරිද? gamma දත් මන් දෙයිනකට තියෙන්නේ. කොහොම හරි ඔය එකම හෝඩිය අකුරු බං ඔය තියෙන්නේ. ඔය pi කියන්නේත් ඒ අකුරම තමයි. tan alpha කියලා කියන්නේ alpha කෝණයේ හරිද? alpha කෝණයේ සම්මුඛ පාදයේ තියෙන්නේ. alpha කෝණයේ සම්මුඛ පාදය බෙදනවා බද්ධ පාදය. හරිද? alpha කෝණයේ සම්මුඛ පාදය බෙදනවා බද්ධ පාදය. හරි එතකොට මේක තමයි නිකන් ෂෝට් නෝට් එක වගේ. මොකද්ද sin alpha කියන්නේ මොකද්ද ගත්තේ? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos alpha කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan alpha කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම මෙතන කර්ණය කියලා දෙනවා sorry very sorry
බද්ධ පාදයේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. හරිද? මේක මතක තියාගන්නේ කොහොමද? මේ වෙද්දි උඹලා හැමෝගෙම කටේ තියෙන්න ඕනේ. මේක කටේ නැත්තම් බං උඹලා වැස්සකටවත් ඉස්කෝලේ ගියපු නෙවෙයි වෙන්න ඕනේ. හරිද? ඉස්කෝලේ නැත්තම් පන්තිවත් ගියලා නැතුව ගෙදරට ලාම කාලා බීලා කෙල කෙල හිටපු එක ඉන්නේ. හරිද? සක බක සබ කියලා එකක් අහලා ඇති. හරිද? ඕක බං ඔය පන්ති යන්නේ ඉස්කෝලේ යන්නේ ඔය කතන්දරේ උන්ට ඇහිච්ච ගාම උන් මුළු පන්ති පුරාම ඕක කියව ඉන්න සක බක සබ කියලා. හරිද? අපේ ඉස්කෝලෙත් මේ ඔය පන්ති ගිහිල්ලා බං ඔය ත්‍රිකෝණමිතිය ඔය කෑල්ල ගෙනගෙන පහුවදා උන් ඇවිල්ලා ගෙම්බුවාගේ සකබක සබගා හිටියේ. හරිද? එහෙනම් ඒක මේක ඇහෙන්නේ නැති වෙන විදියක් නැහැ. ඒක කොහොමද මතක තියාගන්නේ? දැන් සක කියන්නේ බං සම්මුඛ පාද බෙදීම කර්ණ කියන එක. බක කියන්නේ බද්ධ පාද බෙදීම කර්ණ කියන එක. සබ කියන්නේ සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ කියන. මේ ත්‍රිකෝණමිතික අනුපාත බං සාමාන්‍යයෙන් ලෝකේ ඉන්න හැම එකම මතක තියාගන්නේ sin cos tan කියලා. ත්‍රිකෝණමිතිය මොනවද? sin cos tan. එකපාරට පාර යන එකක් ගන්න ත්‍රිකෝණමිතිය මොනවද? sin cos tan. ඒ වගේ. එතකොට මේක කවුරුත් මතක තියාගන්න නෑ බං නිකන් tan cos sin කියන. හරි අවුල්නේ බං නිකන් sin cos tan කියවම තනි වචනයක් වගේ. මේක හැම එකම මතක තියාගන්නේ sin cos tan කියලා. එතකොට උඹලට මතක ලේසි කියන්නේ මතක තියාගන්න ලේසි වෙනවා මේක sin cos tan කියලා මතක තියාගෙන අරක සක බක සබ කියලා මතක තියාගන්න. බක බක මේ සක බක සබ. හරිද? එහෙම මතක තියාගන්නවා මේක sin cos tan කියලා මතක තියාගත්තා නම් මේක අමතක වෙන්න විදිහක් නැත. හරි. දැන් බලමු බං මේක මොකද්ද දැන් ඔය කියපු එක කොහොමද ඔක එන්නේ කියලා. හරිද? මේ ටික මොකක්නම් මම දාගන්නම් මේ තුනට අගයන් තුනක්. මොකද්ද? මම දාගන්නම් මේකට දාගන්නම් 4යි කියලා, මේකට දාගන්නම් 6යි කියලා. දැන් මේකට 6යි දාගන්නම් මේක දිග වැඩි. මේකට 6යි දාගන්නම්, මේකට 4යි කියලා දාගන්නම්, මේකට 10යි කියලා දාගන්නම්. හරිද? එතකොට ওই විදිහට දැම්මහම මට එනවා මෙන්න මේ කතන්දරය. හරිද? දාගමු sin අගේ ඉස්සෙල්ලාම. හරිද? sin අගේ මම හොයාගන්නවා කළු පෑනෙන් ලියමු. මම හොයනවා sin alpha. sin alpha මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. හරිද? කර්ණය. සම්මුඛ පාදයේ කීයද? ඇල්ෆාගේ සම්මුඛ පාදයේ බං 6යි. 6 බෙදනවා කර්ණය කීයද? 10යි. එතකොට මට මෙතනට එනවා 0.6යි කියලා. sin alpha සමානයි 0.6යි. cos alpha වෙනවා. cos alpha සමානයි මොකද්ද බං? බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ කීයද? මේ බද්ධ පාදයේ කියන්නේ බද්ධ පාදයේ කීයද? බද්ධ පාදය 4යි. කර්ණය කීයද? 10යි. 4 බෙදීම 10 මට එනවා 0.4යි කියලා. හරිද? පැහැදිලිද? ඊළඟට tan ටික ලියන්න මේ චුට්ට මකන්නම්කෝ. ඊළඟට මම ගන්නවා tan theta. theta නෙවෙයි alpha නේ. tan alpha ගන්නවා. මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ කීයද? 6යි. බද්ධ පාදයේ කීයද? බද්ධ පාදයේ කීයද? 4යි. එතකොට මට මේක බෙදුවාම වෙනවා කීයද? 6 දෙකට බෙදුවාම 6ට 4 ඒවා 1යි. දෙකක් ඉතුරුයි 1.5යි කියලා එනවා මට tan alpha. ඔහොම තමයි සරලම විදිහට ඕව හොයන්නේ. හරිද? දැන් බං ඔය මේ කෝණයට අපි alpha කියලා අගයක් ගත්තනේ. ඔය alpha කියන්නේ බං කෝණය ඇතුලේ මොකක් හරි තියෙන්න ඕන අගයක්. දැන් මෙච්චරලා අපි මේ පාදවල ඔක්කොම හෙව්වේ මේ කෝණය අගයක් දන්නේ නැතුව. හරිද? එතකොට මේ කෝණ වලට බං අගයක් තියෙනවා. මොකක් හරි අගයන්නේ බං ත්‍රිකෝණික කෝණයක් කොයිලාකවත් alpha කියලා දාන්නේ නැහැ නේ. ඕවා alpha කියන්නේ විචල්්‍ය විදිහට අපිව දාන්නේ. මේක අනිවාර්යෙන් අංශක මෙච්චරයි කියලා ගානක් තියෙන්න ඕන. එතකොට මේ alpha කියන එකට හැමතිස්සෙම මොකක් හරි අගයක් තියෙනවා. හරිද? දැන් ඕක එතකොට අගයක් තිබ්බොත් මම ගන්නම් අංශක මම මේ වගේ විශේෂ කෝණ ටිකක් ගන්නවා. අංශක බිඳුවයි. හරිද? අංශක බිඳුවයි, අංශක 30යි, අංශක 45යි, අංශක 60යි, අංශක 90යි කියලා. හරිද? ඔය වගේ විශේෂ කෝණ පහක් ගන්නවා.
ඔය විශේෂ කෝණ පහ ඇතුලේ හිතන්න දැන් මෙතන ඔය තියෙන කෝණ ටික තිබ්බා. අපි ඕකට හොයනවා sin අගයක් දාලා. දැන් මේක හිතන්න මෙතන α වෙනුවට අංශක 30 තිබ්බා කියලා. එතකොට දැන් ඉස්සර sin α ගත්තා වගේ අපිට එන්නේ sin 30. හරිද? cos ගත්තොත් cos 30 කියලා එනවා. tan ගත්තොත් tan 30 කියලා එනවා. එතකොට දැන් අපි ඉස්සල්ලා ගත්තාම අපිට sin α කියලා cos α කියලා tan α කියලා ඒවට එක එක අංග යනවා. මතක ඇති 0.6ක් ආවා 0.4ක් ආවා ඊළඟට 1.5ක් ආවා. හරිද? ඒ වගේ අංග යනවා. දැන් මේකෙදි කතන්දරයක් තියෙනවා මේ විශේෂ කෝණ පහකට. හරිද? අර නිකන් ඒ කියන්නේ මේක හෙව්වත් ඒ ගානම තමයි. හරිද? ඒ කියන්නේ sin 30 තියෙන කෝණයක් අරගෙන يعني මෙතන අංශක 30ක් වෙච්ච මේක 90ක් වෙච්ච මේක 30ක් වුණ මෙතන 60ක් වෙන්න බෑ. 60ක් වෙච්ච කෝණයක් අරගෙන පාදවල දිග අරන් ওই sin කතාව ගත්තොත් ඒ යගයන් ටික වෙනවා. හරිද? ඒ යගයන් කියන්නේ මේ ඔය කලින් ආපු වගේ නෙවෙයි. දැන් මම මේ කියන්න හදනවා කියන්නේ. ඒ යගයන් ටික වෙනවා. හරිද? ඒ අරන් නිකන් sin 30 කිව්වහම එහෙම අගයන් ගන්නවට වැඩිය අර නිකන් එකපාරම මේ sin 30 කියන්නේ මේ ගාන තමයි කියන්න පුළුවන් වෙන්න අගයන් සෙට් එකක් තියෙනවා. sin 30ට විතරක් නෙවෙයි මේ මුළු කෝණ පහටම. හරිද? ඒ වගේ අගයන් තියෙන උඹලා දැකලත් ඇති අහලත් ඇති අර වගුවක් තියෙනවා මේ sin 30 භාගයයි ඔහොමම මේ විදිහ අහලා තියෙන්න ඕනේ. හරිද? පොඩ්ඩක් හරිද? අහලා නැති වුණත් කමක් නැහැ. හරිද? එතකොට ඒ වගේ අර sin 30 මෙච්චරයි කියලා ඒවා නිකන් කෙලින්ම කියලා බලා කෝණ බෙද පාද බෙද ඉන්න ඕනේ නැහැ. කෙලින්ම sin 30 මෙච්චරයි. sin 45 මෙච්චරයි. sin 60 මෙච්චරයි. ඔහොම කියලා අගයන් ටිකක් දීලා තියෙනවා. හරිද? දැන් එතකොට මම ඉස්සල්ලාම මෙහෙම වගුවක් ඇඳ ගන්නවා. හරිද? වගුවක් ඇඳ ගන්න sin වලට එක තීරුවක් දෙන්න, cos වලට එක තීරුවක් දෙන්න, tan වලට එක තීරුවක් දෙන්න. හරිද? ඊළඟට ඕම ගහ ගන්නවා පැත්තට තීරු. හරිද? පැත්තට තීරු ගහගෙන මොකද්ද? අංශක බිඳුවට තීරුවක් දෙන්නම්. ඊළඟට 30 තිබ්බේ 30ට තීරුවක් දෙන්නම්. 45ට තීරුවක් දෙන්නම්. ආයේ 60ට තීරුවක් දෙන්නම්. ආයේ 90ට තීරුවක් දෙන්නම්. මේ දෙකටත් වැඩිය ඔයාලගේ ශ්‍රේණියට ඕනේ මේ 11 වසර දැන් මේ O level වලට ගොඩක් මේ අගයන් තුනට තමයි ඕනේ. උනාට මේක දැනගෙන ඉන්නේ මාළුව අමාරුවක් නෑ. හරිද? මේ මෙහෙමයි බං. හරිද? මේ දැන් මෙතන කොහොම කීයක් තියෙනවද? මෙතන 5 වෙනවා. ඔක්කොම අගයන් 15ක් ඔයාලා මතක තියාගන්න ඕනේ. හරිද? එතකොට මේ 15 මතක තියාගන්නවට වැඩිය මම පොඩි ලේසි ක්‍රමයක් කියන්නම්. හරිද? ත්‍රිකෝණමිති එක සම්බන්ධයක් තියෙනවා කිව්වා වගේ මෙන්න මේ tan alpha වෙන එක සමානයිලු බං sin alpha බෙදීම cos alpha කියන එකට. tan alpha සමානයි බං sin alpha බෙදීම cos alpha කියන කතාවට. හරිද? ඔන්න ඔය සමීකරණය මතක තියාගන්න. හරිද? sin alpha කිය දෙන්නේ දැන් හිතහන් tan 30 කියලා. tan 30 සමානයි sin 30 බෙදීම cos 30 කියන එක තමයි මම ඔය කියන්නේ. tan 60 නම් tan 60 සමානයි sin 60 බෙදීම cos 60 කියන මේ cos 60 නෙවෙයි cos 60. sin 60 සමානයි cos 60 කියන එක තමයි මම මේ කියන්නේ. හරිද? එතකොට මේකට කීයක් හරි අගයක් එනවද? මේකට අගයක් එනවද? ඔය දෙක බෙදලා tan alpha ට උත්තරේ. හරිද? ඔයාලා මතක තියාගන්න මෙහෙම කතාවක්. ඉස්සෙල්ලාම මේ සමීකරණය මතක තියාගන්න. sin alpha බෙදීම මේ tan alpha බෙදීම sin alpha සමානයි. sorry. tan alpha සමානයි sin alpha බෙදීම cos alpha කියලා මතක තියාගන්න. හරිද? ඊළඟට මේ sin වගුවේ ටික මතක තියාගන්න. මම දෙන්නම් අගයන් ටික. sin බිඳුව බං බිඳුවයි. sin 30 භාගයයි. 45 1 යට මූල 2යි. හරිද? 60 මූල 3 බෙදීම 2යි. sin 90 1යි. ඔය මේවා පහ මතක තියාගන්න. මොකක්ද මතක තියාගන්න කිව්වේ? මේ සමීකරණේ මෙන්න මේ අගයන් පහ. දැන් මොකක්ද කරන්න ඕනේ? cos වලට අගයන් එන්නේ බං මේ ටික මේ එකේ ඉඳන් මේ පැත්තට ලියනවා. sin වල ටික මෙහෙමනේ කි. cos වලට එන්නේ මෙතන ඉඳන් මෙහෙම ලියවෙන්නේ මේ පැත්ත ඉඳන් මෙහෙම. කොහොමද? cos බිඳුව බං 1යි.
cos 30 මූල 3 බෙදීම 2යි. cos දැන් මේක මෙතනින් මේකට මේකම නෙන්නේ. එහෙනම් මෙතනට ආයි මූල 2මයි එකයට මූල 2මයි. මෙතනට අපිට එනවා භාගයයි කියලා. හරිද? මෙතනට අපිට එනවා භාගය කියලා මෙතනට එනවා බිඳුවයි කියලා. හරිද? ඔයා මොකද්ද මතක තියාගන්න ඕනේ මේ සමීකරණ මතක තියාගන්න sin අගයන් පහ මතක තියාගන්න අමාරු නෑ. cos වලට එන්නේ කිය අනිත් පැත්ත කියලා මතක තියාගන්න. ඒ කියන්නේ ආයේ cos වල අගයන් මතක තියාගන්න ඕනේ. sin 30 භාගයයි cos 30 මූල 3 බෙදීම 2යි sin 30 එකයට මූල 2යි cos 30 මේ cos 60 නෙවෙයි 45 එකයට මූල 2යි cos 45 එකයට මූල 2යි මෙහෙම ලොට් එක මතක තියාගන්න ඕනද නැහැ. මේ සමීකරණය ඕන වෙන එක මම කියන්නම්. sin අගයන් ටික මතක තියාගත්තා. cos එකේ අනිත් පැත්තට කියලා මතක තියාගත්තා. හරිද? ඒතකොට ඔයාලට sin අගයන් ටික ලියා ගන්න විතරයි. දැන් බං tan alpha කියන්නේ sin alpha බෙදීම cos alpha නේද? දැන් හිතපන් දැන් මේ sin වලට මේ එනවා කියන්නේ දැන් මේ sin 30 නම් cos 30 මෙච්චරයි කියලා කියන්නේ. දැන් මෙතන tan 30 නම් මම ගත්තොත් tan දැන් tan බිඳුව කියද? බිඳුවට එන්න කලින් මම එන්නම් tan 30ට. tan 30 සමානයි කියන්නේ sin 30 බෙදීම cos 30 නේද? tan 30 සමානයි sin 30 බෙදීම cos 30. මම මේක ලියාගත්තා කියලා හිතනවා. හරිද? tan 30 සමානයි sin 30 බෙදීම cos 30. හරිද? එතකොට මම මේකම ලියනවා. tan 30 නේ. tan 30 sin 30 දැන් sin 30 බෙදීම cos 30 sin 30 කීයද? භාගයයි. cos 30 කීයද? මූල 3 බෙදීම 2යි. මෙහෙම තියෙද්දි සුළු කරන හැටි දන්නවා කියලා හිතනවා පැටලෙනවා නම් මෙහෙම කියන්නම් මේක උඹලගේ වසරට හොඳයි. දැන් මේ භාගය බෙදීම 3න් මේ මූල 3 බෙදීම 2නේ. භාගය බෙදීම මූල 3 යට 2 තමයි තියෙන්නේ. මම ඕක මෙහෙම ලියන්න. භාගය බෙදීම මූල 3 යට 2. අහලා ඇති මේ එහා පැත්තේ තියෙන එක පරස්පර කරොත් මේ අගේ මාරු වෙනවා වැඩි කිරීමට කියලා. මේ එහා පැත්තේ තියෙන අගේ පරස්පර කරොත් පරස්පර කරනවා කියන්නේ කොහොමද? මේක මාරු වෙනවා වැඩි කිරීමට. එතකොට මට පුළුවන් මේක මේකට කපන්න මොකක්ද ඉතුරු වෙන්නේ? එකයට මූල 3යි කියලා මට ඉතුරු වෙනවා. නැත්තම් මූල 3න් 1යි. ඒ කියන්නේ tan 30 ලැබෙනවා නේද? අපිට එකයට මූල 3යි නේ. එකයට මූල 3යි. මමවත් බං මේ tan කියන එක ලොකුවට මතක තියාගෙන ඉන්න උත්සාහ කරන්නේ නැහැ. මම පාව මතක තියාගෙන ඉන්නේ ඕක. හරිද? නිකන් අපි අනවශ්‍ය දේවල් මතක තියාගන්න ඕනේ නැහැ නේ බං. මෙහෙම නිකන් අපි පුළුවන් තරම් මතකේ ඕනේ නැති ඒවා මේ මතක නොතියා ගන්න තරමට අපිට අවශ්‍ය දේවල් මතක තියාගන්න පුළුවන්. හරිනේ? ඒ වැඩේ මේකට කරා. දැන් මෙතන මම ආයේ මේක හදා දෙන්න දෙයක් නැහැ. කෙලින්ම මූල මේ එකයට මූල 2 බෙදීම එකයට මූල 2. එකයට මූල 2 බෙදීම එකයට මූල 2 නිකන් බං 2 බෙදීම 2 කිව්වා වගේ මොකක්ද දෙන්නේ? එකම සංඛ්‍යා දෙකක් බෙදුනා. 1යි. මේක මොකද්ද වෙන්නේ? sin 30 බෙදීම cos 30. sin 30 කීයද? sin 30 මූල 3 බෙදීම 2යි. බෙදීම cos 30 භාගයයි. ගත්ත පරස්පරය. කැපුවා. මූල 3 ඉතුරු වුණා. මූල 3 ආවා. දැන් එන්න බිඳුවට. බිඳුව මොකද්ද? sin ඇවිල්ලා බිඳුවයි. බිඳුව බෙදීම එකනේ දෙන්නේ sin බෙදීම cos නෙන්නේ. tan සමානයි sin බෙදීම cos. බිඳුව බෙදීම 1. බිඳුව බං කීයෙන් බෙදුවත් ඒක බිඳුවනේ. ඉතින් ඒක දන්නේ නැත්තම් නිකන් දාන්න. බිඳුව කීයෙන් බෙදුවත් බිඳුවම තමයි. බලට විශේෂ තැනක් කියන්නම් මෙන්න මේ. මොකද්ද මෙතන එන්නේ? උඹලට එනවා එක බෙදීම බිඳුව කියලා. මේක ගොඩක් යවුන් මේ විදිහ අහලත් ඇති. හරිද? සමහර යවුන් අහලා නැතුවත් ඇති මෙතන එන්නේ එක බෙදීම බිඳුව කියලා. මේකේ කතාවක් තියෙනවා බං. හරිද? මේ වීඩියෝ එකේ මේක මට කියලා දෙන්න බෑ. එහෙම වුණොත් මේක දීක් වෙනවා. මේකේ තියෙනවා එක පැත්තකින් හිතන්න පුළුවන් මේ බිඳුව අර නිකන් අපි බෙදන සංඛ්‍යාව කුඩා වෙන්න ලැබෙනගේ විශාල වෙනවනේ. ඒ වගේ බිඳුව කියන්නේ වෙන්න තියෙන කුඩාම වගේ. එතකොට මේක අනන්තයක් වෙනවා. හරිද? තවත් කියනවා නිකන් බිඳුවකින් බෙදෙන එක අර්ථමු දැක්කේ. හරිද? ඒවා උඹලගේ දැන් මේ හෙට අනිද්ද ඔලෙවල් ලියන්න ඉන්නේ මොක ඔළුවට හිතන්නේ කිව්වොත් උඹලට කෙලවෙනවා. හරිද? ඒ හින්දා ඒ කතාව නැතුව මෙහෙම හිතාගන්න. එකයට බිඳුව මේක බං උඹලට එන්නේ නැහැ. හරිද? එකයට බිඳුව උඹලා හිතාම අනන්තයි. මේ කතාව මතක තියාගන්න. අනන්තයයි. හරිද? අනන්තයයි වෙන්නේ ඇයි?
ඒක තේරුම් ගන්න බර ලේසි බං. හරිද? මේ ළඟදී මේ දැන් ඉගෙන ගන්න එකට හරිද? එකයට බිංදුව අනන්ත වෙන එක තේරුම් ගන්න ලේසි බං. අපි මොකද්ද? දැන් 10 බං 5න් බෙදුවොත් කීයද 2යි. 10 1කින් බෙදුවොත් කීයද 1යි. දැන් 5න් ඉඳන් දැන් 10 5න් බෙදුවොත් 2ක් එනවා. හරිද? 10 1කින් බෙදුවොත් කීයක් දෙන්නේ? 10ක්. 5න් බෙදුවට වැඩිය 1කින් බෙදුවහම එනාගේ වැඩි නේද? ඔය වගේ ඔහොම පොඩියට 10.1කින් වැඩි මේ බෙදුවහම ඊට වඩා වැඩි ගණනක් එනවා. ඔහොම මේ බෙදන අගේ කුඩා වෙන්න බං අපිට එන උත්තරේ වැඩි. බෙදලා බලපන්. එතකොට බිංදුව කියන්නේ එහෙම වෙන්න තියෙන කුඩාම අගයනේ. මේක වැඩි වෙවි යනවා නම් බිංදුව කියන්නේ කුඩාම එක නම් ලැබෙන අගය විශාලම එක වෙන්න ඕනේ. ඉතින් විශාලම එක මොකද්ද? අනන්තය. හරිද? මේක තියෙන්නේ මේක 60 ගන්න. විශාලම එක 60 නේ 90 වෙන යනවා. පිස්සු කියනවා. හරි. එතකොට tan 90 සමානයි අනන්තය කියලා ගන්න පුළුවන්. ඔය සිංහල පොත්වලයි අනම්මනම් තියෙනවා මොකද්ද මේ මම උඹට tan 90ක් තරම් ආදරේ කියලා. ඉතින් මේක දෙපැත්තකට හිතන්න පුළුවන් බං. හරිද? එකට ඕන කෙල්ල දන්න කිට බොරුවට රවට්ටන්න පුළුවන් මේ tan 90 කියන්නේ අනන්තයයි. යා මම උඹට අනන්ත වාරයක් ආදරේ කියලා. ඒ අරින්න ඉතින් කොල්ලරියන් අවුල් ඩයල් එක නම් ඌට කියන්න පුළුවන් නෑ මම ඒක නෙවෙයි කිව්වේ tan 90 කියන්නේ අර්ථ නොදැක්කේ කියන්නේ මම උඹට ආදරේ නෑ ඔබ පල් කියලා කියන්න පුළුවන් අවශ්‍ය නැහැ. එතකොට මේක මොකද්ද මතක තියාගන්න ඕනේ අර sin alpha බෙදීම cos alpha සමානයි tan alpha කියන එක සමීකරණය මතක තියාගන්න. tan alpha සමානයි sin alpha බෙදීම cos alpha කියන එක මතක තියාගන්න. sin වල අගයන් ටික මතක තියාගන්න. cos එකේ අනිත් පැත්ත කියලා මතක තියාගන්න. tan වලට මේ සූත්‍රයට දාලා ඔයාලට අගයන් ගන්න පුළුවන්. ඔයාට වෙලාව තියෙනවා නම් ඔයාගේ මොලේ නිදහස් නම් ඔයාට පාඩුවේ ඉන්න පුළුවන් නම් මේවා එකින් එක මතක තියාගන්න වාසිය වෙන්නේ ඔයාට පොඩි කාලයක් විතරලා මොකද ටක් ගාලා මේ ඔළුවට එනවා. ඒ නැතත් මේවා ඔයා ගොඩක් භාවිතා කරලා සමීකරණ වලට භාවිතා කරලා ඔයා ගොඩක් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් ඔයාට මේවා එච්චර ඉතින් මතක තියාගන්න අවුලක් නෑ. හරිද? ඒ කියන්නේ මේ සූත්‍රයෙන් නතු මුළු වගුවම පාඩම් කරනවා. උඹලට ආවර්තිත වගුව පාඩම් තියෙන්නේ. මහලුකට උඹලා පාඩම් කරනවා තමයි පාඩම් කරාටත් වැඩි උඹලට ඒක භාවිතා වෙනවනේ බං. දැන් චක්කරෙත් බං උඹලට භාවිතා වෙන වින්දා තමයි උඹලට ඒක පාඩම් හිටින්නේ. හරිද? කටපාඩම් කරලා මොකක් හරි මං කියනකට මොකක් හරි දෙයක් කටපාඩම් විතරක් කරලා තියන් ඉඳහම් බං. ඔයාලට පහවදා නෙවෙයි තව සතියක් අල්ලලා හිටි පහු ඊට පස්සේ පාඩම් නැහැ. උඹලා කටපාඩම් කරලා ඒක භාවිතා කරේ නැත්තම් උඹලට ජීවිතේ පාඩම් හිටින්නේ නැහැ. දැන් එතකොට ඔය අපි ගත්ත කතාව ඔය ත්‍රිකෝණමිතික අපි ගත්ත සම්මත කියන්නේ නිකන් අපේ ෆික්ස් අගයන් ටික කොහොමද තැන් වලට භාවිතා කරන්න කියලා බලමු. හරිද? ඕක වෙන්නේ බං උඹලට දෙනවා ත්‍රිකෝණය. ඕක ත්‍රිකෝණී කියලා කියනවා. මට මෙතනට කලින්ම දීලා තියෙනවා අංශක 30යි කියලා. හරිද? මේක අංශක 30යි කියලා දීලා තියෙනවා. මට මේකෙන් එක පාදයක් විතරක් දීලා තියෙනවා. මම ගන්නම් මේ කර්ණය 15යි කියලා. මේක ABC කියලා ගන්නවා. ත්‍රිකෝණය ABC කර්ණය 15යි කියලා දීලා තියෙනවා. උඹලා සෙන්ටිමීටර හරි මීටර හරි කැමැත්තක්. හරිද? 15යි කියලා දීලා තියෙනවා. මට මේ ඉතුරු පාද දෙක හොයන්නයි තියෙන්නේ. කොහොමද හොයන්නේ? දැන් බං මේක කර්ණයනේ. ඒ කියන්නේ අපි කර්ණ පාදය දන්නවා. දැන් බං අපි දන්න දෙයක් සමීකරණයක දැන් නොදන්න පද සෙට් එකක් තියෙනවා. දැන් ඔන්න මේක හැදෙන්නේ දැන් sin 30 cos 30 tan 30 කියලා ගත්තොත් හරි sin 30 cos 30 tan 30 තුනම අපි දන්නවා. හරිද? sin 30 cos 30 tan 30 තුනම අපි දන්නවා. හරිද? දන්නේ නැත්තේ මොකද්ද? ඕවට එන අනිත් පාද ටිකනේ දැන් මේ අනුපාත වලට මෙහෙම එන පාද ටික. දැන් sin ගත්තොත් සම්මුඛ පාද බෙදීම බද්ධ පාදේ මේ කර්ණය. sin වල සම්මුඛ පාදය දන්නෙත් නැහැ. කර්ණය දන්නවා. මුළු සමීකරණයටම එක පදේ නේද කියන්නේ දන්නේ නැති. මම දැන් sin 30 කියලා දාගත්තොත් sin 30 සමානයි සම්මුඛ පාදයේ කීයද AB. කර්ණය 15යි. හරිද? දැන් sin 30ත් මම දන්නවා sin 30 මම දන්නවා භාගයයි කියලා. sin 30 මම දන්නවා භාගයයි කියලා. AB දන්නේ නැහැ මේක 15යි. මම මේ සමීකරණය දන්නේ නැත්තේ AB විතරයි නේද? එතකොට අපි බං මේ සමීකරණ දැන් මේක දීලා තියෙන පාදේ දුන්නාම අපි මොකක්ද කරන්නේ?
අපි දැන් අපිට අනුපාත සමීකරණ තුනක් තියෙනවා තෝරගන්න. කැමති එකක් පුළුවන්. අපි කරන්න ඕනේ බං අපිට දීලා තියෙන පාදේ ඔබා ගන්න පුළුවන් සමීකරණේ තෝරගන්න. අපිට දීලා තියෙන්නේ කර්ණය. කර්ණය ඔබන්න පුළුවන් සමීකරණය මොනවද? උඹලට තියෙන්නේ සයින් වල තියෙනවා සම්මුඛ පාදේ බෙදීම කර්ණය. කර්ණය තියෙනවා. කර්ණය ඔබේ. කොස් වල තියෙනවා බද්ධ පාදේ බෙදීම කර්ණය. එතනත් කර්ණය තියෙනවා. ටෑන් වල තියෙනවා සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේ. කර්ණයක් නෑනේ. ඒ කියන්නේ මේ කර්ණය ඔබන්න දැනුත් නැහැ. එතකොට අපි තෝරගන්නේ අපිට දීලා තියෙන පාදය අනුව ඒක දාන්න පුළුවන් මොකේටද කියලා. අපිට හම්බුණා සයින් දාන්න පුළුවන්. මට එතකොට AB පාදේ හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? මොකුත් නැහැ. මේ AB යුක්ත කරන් තියෙන්නේ. AB මේ පැත්තට තනි කරගන්න නම් 15 මෙහාට යවන්න. 15 බෙදීම 2 කියලා එනවා. මට එනවා 7.5 කියලා. මේකට 7.5 කියලා උත්තරේ ලැබෙනවා. එතකොට මම දැන් මේක හොයන්න ඕනේ. හරිද? මේක හොයන්න මම මොකද්ද කරන්නේ? දැන් මේ බද්ධ පාදේනේ තියෙන්නේ. බද්ධ පාදේ හොයන්න බද්ධ පාදේ සම්බන්ධ වෙන ඕනම එකක් හොයන්න තියෙනවා. එයි බං බද්ධ පාදේ විතරම දැන් මෙතන අපි දන්නේ නැත්තේ. ඒ හින්දා අපිට බද්ධ පාදේ තියෙන ඕනම සමීකරණයක් ගන්න පුළුවන්. ආයේ හිත තින්න දෙයක් නැහැ. ඉන්න එකෙක්ව දාගන්න. මොකද අපි මෙතන දෙන්නෙක්ම දාන්න. ඒ හින්දා බද්ධ පාදේ තියෙන්නේ මොකද්ද? tan ඉන්නවා cos ඉන්නවා. හරිද? tan වලට යනවට වැඩිය cos යන එක හොඳයි. ඇයි අපි බං tan ගත්තොත් අපිට ලැබෙන්නේ මොකද්ද? සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේ. දැන් බද්ධ පාදේ දන්නේ නැහැ. මේක පොඩි ට්‍රික් එකක්. අපි tan ගත්තොත් බං අපි එතනට දාන අනිත් එක දැන් tan 30 හරි දන්නවා. මේක 7.5 කියන්නේ අපි ගත්ත උත්තරේ. හරිද? දැන් සමහර වෙලාවට බං අපි ගත්ත උත්තරේ අපිට වැරදින්න පුළුවන්. අපි ගත්ත උත්තරේ මෙතනදී අපිට 7.5 මොකක් හරි ගොඩක් කියලා උඹලා මෙතන වැරදි උත්තරයක් දාගෙන ඒක මෙතනට දාගත්තොත් උඹලා tan 30 ගත්තොත් උඹලට එතනත් වැරදෙනවා. අයියේ ඒ වැරදිච්ච උත්තරයක් සම්මුඛ පාදයට දාගෙන හැදුවට පස්සේ ඉතුරුවට එන්නේ වැරදි උත්තරය. ඒ හින්දා මම උඹලට යෝජනා කරනවා ගානක් හදද්දී ආයේ ඊළඟ පියවරවල් වලට යද්දී පුළුවන් තරම් ගානේ මුලදී උඹලට දීපු දත්ත තියෙනවා. ඒවා පාවිච්චි කරන්න හැබැයි හැම එකටම නෙවෙයි පුළුවන් තරම්. දැන් මේක බං ඊළඟට බද්ධ පාදේ හොයන්න මට බද්ධ පාදේ බෙදීම කර්ණය කියන එක නිකන් ඔටෝම තෝරගන්න පුළුවන්. යා මේක හොඳයි මේකට වැඩිය. ඒ වගේ තැන් ඉන්නේ. අර නැත්තම් අර හෙනම ලේසියට හදන්න තියෙන මේ පියවර දෙකකින් හදන්න තියෙන ගානක් දීලා තියෙන දත්ත හින්දා මේ රචනා පිටින් හදන්න යන්න එපා. එහෙම ඉච්චර මොඩ නෑනේ බං. ඔය ලෙවල් නේ බං. මේ ඉච්චර එහෙම කියන්න දෙයක් නෑ ඔය කතාව. මං කියන්නේ අර පුළුවන් තරම් අපිට දීලා තියෙන දත්ත වලින් උත්තරයක් ගන්න තියෙනවා නම් හොඳයි. ඒකින්ද මම මේ ක්‍රමය පාවිච්චි කරනවා. මං ගන්නවා cos 30. cos 30 කීයද මම මොකක්ද දෙන්නේ? බද්ධ පාදය BC කර්ණය 15. cos 30 කීයද මම? cos 30 මූල 3 බෙදීම 2යි. BC දන්නේ නැහැ. ඌක තමයි හොයන්නේ 15. හරිද? 15 මේ පැත්තට දානවා. මම මෙතන ලියන්නම්. BC සමානයි 15යි මූල 3යි 15 වැඩි කිරි දැන් බෙදීම තියෙන එක මෙහාට ගියහම බං 15 වැඩි කිරි මූල 3 වෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් 15යි මූල 3යි කියලා. 15යි මූල 3යි බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. හරිද? මේක සම්පූර්ණයෙන් සුළු කරලා ඔයාලා ලඝු වර්ග පාවිච්චි කරලා ඔයාලට මේක සුළු කරලා BC වලට හරි උත්තරයක් ගන්න පුළුවන්. හරිද? එතකොට ওই විදිහ තමයි යන්නේ. ඉතින් tan වලින් ඒක හදන්න ගියොත් නේද tan වලින් උත් හදලා පෙන්නන්න. tan වලින් හදන්න ගියොත් මොකක්ද දෙන්නේ? tan 30 සමානයි සම්මුඛ පාදයේ කීයද 7.5යි බද්ධ පාදයේ දන්නේ නැහැ. හරිද? tan 30 කීයද බං එන්නේ? tan 30 කීයද බං මට මතකත් නැහැ බං. කීයද දන්නේ? භාග බෙදීම මූල 3 බෙදීම 2 නේ. ඒතර භාග බෙදීම මූල 3 2 ගත්තාම බං මෙතනින් මේ වෙලා ආරේ. එකයට මූල 3. එකයට මූල 3යි. මෙතන 7.5යි. මෙතන BC එනවා. මොකද කරන්නේ? BC උඩට BC මේ පැත්තට දාගත්තා. මූල 3 මෙහෙට දාගත්තා. මෙතන ලියන්න BC සමානයි මොකද්ද? 7.5 වැඩි කිරීම නැත්නම් 7.5යි මූල 3යි. අරකමයි නේද එන්නේ. ඇයි? ඉස්සල්ලා 15යි මූල 3යි බෙදීම 2යි. 15 දෙකෙන් බෙදුවාම 7.5 වෙනවා. අර මූල 3 එහෙම ඉතුරු වෙනවා. ඒ උත්තරෙමයි නේද එතනට එන්නේ. මේක උඹලට ෂුවර් නම් ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ අර හරි එක එනවා. ඉතින් උඹලට ෂුවර් දැන් එක්සෑම් එකක් අස්සේ උඹලා ප්‍රෙෂර් එකේ නම් ඉන්නේ බං. උඹලට ලේසි මේ දීලා තියෙන දත්ත එක්කම ඔට්ටු වෙවි ඉන්නේ. හරිද?
එහෙම කියද්දි අර කලින් කියපු කතාව මම මතක තියාගන්න. අර නිකන් පියවර දෙකකින් හදන්න තියෙන ගාන මේ රචනා පිටින් හදන්න යන්න එපා. එහෙම අවස්ථාවල් වල නෙවෙයි කියන්නේ. හරිද? එතකොට මේ කතන්දරේ පැහැදිලි. ඊළඟට ගන්නම් බං මම ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙච්ච සමද්විපාද ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙච්ච තියෙන සමද්විපාද ත්‍රිකෝණය. ඔන්න පාද දෙක සමානයි. මට මේ පාද දිග කියනවා කීයක්ද? අපි ගමු කීයක්ද බං ගන්නෙ? අපි ගමු නිකන් ගන්න 14ක් කියලා. හරිද? සමද්විපාද වෙලා මේක අංශක 90ක් වුණාම මං කිව්වා මේ කෝණ දෙක සමානයි. ඒ කියන්නේ මෙතන මේක x නම් මේකත් x වෙන්න ඕනේ. ඒතකොට මෙතන කීයද වෙන්නේ? 2x 2x ධන 90 සමාන වෙන්න ඕනේ 180ට. හරිද? එතකොට 180න් 90ක් ගියාම කීයද බං? මේ 90 දැන්ටවත් තියෙන 180න් 90ක් ගියාම 90. ඒ 90 මේ දෙකට සමානව බෙදෙන්න ඕනේ. ඉතින් 90 සමානව දෙකට බෙදුනම කීයද බං? 45. එතකොට අපිට දෙන්නේ මෙච්චරයි. මම මේක ABC කියලා දාගන්නම්කෝ. ABC කියලා දාගන්නම්. එතකොට මට කියන්න පුළුවන් මෙහෙම තියෙද්දි මේක අනිවාර්යෙන් 45යි කියලා. ගණන් හොඳට හදපු එකට බං මේක දැක්ක ගාම පේනවා ආයේ මුකුත් හිතන්න දෙයක් නැහැ 45යි කියලා. හරිද? ඒකට හොඳට හදන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ඇදුවත්. ඔහොම පේනවා. දැන් මට මේ පාද ටික හොයන්න දෙන්න. මොකද කරන්නේ? sin cos tan දාපන්. ඊට මොකුත් නැහැ. ප්‍රශ්නේ ඊතරම් සරලයි. හරිද? මොකද කරන්නේ? දාමු. මේක ගන්න. මං ගන්නම් මොකද්ද? sin දාමු. මේකනේ කාරණේ. sin 45. හරිද? sin 45. එතකොට මේක උඹලට තේරෙන්න මේ එකක් හදාගත්තා නම් ඇති. මේ එකක් ගත්තා නම් ඇති ඒකම තමයි මෙතනටත් එන්නේ. හරිද? sin 45. sin 45 ගේ සම්මුඛ පාදය කීයද බං? AC. සම්මුඛ පාදය බෙදීම මොකද්ද? කර්ණය. කර්ණය කීයද? 14යි. sin 45 කීයද බං? 1යට මූල 2යි. AC මෙතන යට 14 දෙක. මෙතනින් ලියන්න AC සමානයි 14 බෙදීම මූල 2 කියලා අපිට උත්තරය එනවා. එතකොට ඔයාලට ඕක ලඝු ගණක සුළු කරලා ඔය ඕකට උත්තරය ගන්න පුළුවන්. එතකොට AC සමානයි මේක ABත් ඒකමයි. එතකොට මට කියන්න පුළුවන් AC සමානයි AB සමානයි 14 බෙදීම මූල 2 කියලා. පැහැදිලි කියලා හිතනවා. එතකොට ඕක තමයි අපි ඉගෙන ගත්තේ වලින් අපිට දාන්න තියෙන දේ. එතකොට මේක සම්බන්ධයෙන් තව ඔය ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. එතකොට පාස් පේපර්ස් වල මේ වගේ ගණන් හම්බේ කරලා ප්‍රැක්ටිස් වෙන්න. හරිද? නැතුව හරියන්නේ නැහැ. මේ වීඩියෝ එක බලලා විතරක් ඔයාලට ත්‍රිකෝණමිතිය පුළුවන් වෙන්නේ. මේකෙන් ඔයාලට බේසික් නොලෙජ් එක හම්බෙයි. ඊට පස්සේ ඔයාලා ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. ඔයාගේ ඔළුවට වදින්න, ඔයාට මතක හිටින්න සහ මේවල තියෙන අවුල් ලියා ගන්න. එතකොට අලුත් ගණන් ඔයාලට ලැබෙනවා. හරිද? පැහැදිලි කියලා හිතනවා. හරි. එතකොට කියන්න තියෙන්නේ ත්‍රිකෝණමිතිය මෙතනින් ඉවරයි. ත්‍රිකෝණමිතිය මෙතනින් ඉවරයි. එතකොට තව පොඩි කෑල්ලක් තියෙනවා. ත්‍රිකෝණමිතිය තියෙනවා බං. දැන් උඹලා දන්නේ අංශක මේ 50 මේ අංශක 30 45 වගේ. එතකොට ඕකේ තියෙනවා බං අංශක මෙහෙම කතාවක්. මම මේක මෙතනදී කියලා දීලා යන්නම්. අංශකවල දැන් බං අපි මොකක් හරි අංකයක් මොකක් හරි නිකන් සංඛ්‍යාවක් ගන්නකොට ඕකේ දශම ස්ථාන තියෙනවා නේද? අපි හැමතිස්සෙම ගන්න සංඛ්‍යාව ඔය වගේ පූර්ණ සංඛ්‍යාවනේ ඕක නිකන් දශම ස්ථාන තියෙනවා. ඔව්. එතකොට අපි නොදන්න නොදැක්ක දශම ස්ථාන ඔහොම දිගට යනවා. හරිද? ඒ වගේ ඒකෙම අනිත් පැත්තෙන් ආයෙ හිතපන්. අනිත් පැත්ත නෙවෙයි ඒ වගේම හිතපන් රුපියල් වලට සත තියෙනවා නේද? රුපියල් මෙච්චරයි නම් සත මෙච්චරයි. හරිද? ඒ වගේ ආයේ පැය වලට විනාඩි තියෙනවා. නිකන් අර විනාඩි 60ක් පැය එකයි වගේ. ආන් ඒ වගේ බම් මේ කෝණ වලට කතාවක් තියෙනවා. මේ අංශකත් එක්ක ආයන එකක් තියෙනවා කලා කියලා. හරිද? අංශකත් එක්ක ආයන වචනයක් කියනවා අපිට කලා කියලා. අපි ගත්තොත් නිකන් අර පැය එකයි විනාඩි 60යි. ඒ කියන්නේ පැය එකට විනාඩි 60යි වගේ අංශක එකකට කලා 60ක් තියෙනවා. කලා කියන එක පෙන්වන්නේ බං අපි මේ වගේ. හරිද? තවත් කිව්වොත් මේක ලොකුවට උඹලට එන්නේ නැහැ.
මොකද්ද? කලා එකකට විකලා 60ක් තියෙනවා. කලා එකකට විකලා 60ක් තියෙනවා. උඹලට විකලා එන්නේ නැහැ. විකල් වෙලා යයි. විකලා වෙනලා මොකුත් නෙවෙයි. අංශකයට කලා 60ක් තියෙනවා. කලා එකකට විකලා 60ක් තියෙනවා. හරිද? ඒ වගේ අපිට මොකක් කරේ ප්‍රකාශ කරද්දි කියන්න පුළුවන් නිකන් අර පූර්ණ සංඛ්‍යාවක් තියෙන කෝණයක් නැතුව අංශක 45යි කලා කීයද 40යි අංශක 50යි කලා 10යි අංශක 14යි කලා 2යි ඔය වගේ කියන්න පුළුවන්. හරිද? ඔය වගේ තමයි කෝණවල කතාවක් තියෙන්නේ. එතකොට ඔය වගේ කෝණ තියෙද්දි කොහොමද ඔය sin cos tan අගයන් අපි හොයන්නේ කියලා බලන්න. කියන්නේ කොහොමද හොයන්නේ කියන්නේ අර ලඝු ගණක වගේ මම බලන විදිහක් තියෙනවා. ලඝු ගණක පොතේ දැකලා ඇති. තියෙනවා ප්‍රකෘති sin ප්‍රකෘති cosine tangent ඔහොම ගියේ තියෙනවා. ඕකෙන් තමයි ඔක බලන්නේ. එතකොට මම බලාපොරොත්තු වෙනවා ඒක ඊළඟ වීඩියෝ එකකින් ගෙනල්ලා මේ කතාව ඉවර කරන්න. එතකොට ඒකත් කරාට පස්සේ නිකන් පැහැදිලි කිරීමක් කරලා යන්නම්. මෙහෙම ත්‍රිකෝණේ තියෙනකොට මෙතන එනවා අපිට අංශක 47යි කලා 50යි වගේ කතාවක්. ඔහොම එනකොට කොහොමද හොයන්නේ කියලා. එතකොට ඒ වගුව බලලා බං කෙලින්ම දැන් sin අංශක 47යි කලා 50යි අගේ හොයන්න පුළුවන්. ඒ වගුවෙන් කෙලින්ම බලලා sin 47යි මේ sin අංශක 47යි මේ කලා 50 කෙලින්ම අගේ හොයන්න පුළුවන්. ඒ වගුවෙන් කරන්නේ ඒක. tan වලත් එහෙම පුළුවන්, cos වලත් එහෙම පුළුවන්. හරිද? ලව් ගණක දන්නේ කෙට්ට ඒක මේ වෙලා මේ වෙද්දි දන්නවත් ඇති. මම ඊළඟ වීඩියෝ එකට මේ කැලේ කරලා ඒක කරාට පස්සේ ත්‍රිකෝණ කතන්දරය මෙතනින් ඉවර වෙනවා. හරිද? එතකොට ත්‍රිකෝණ එක ගනුදෙනුම අපිට ඉවර කරන්න පුළුවන්. මේ වෙද්දි අපි ඔක්කොම කරලා තියෙන්නේ ප්‍රමේය කරලා තිබ්බා. ත්‍රිකෝණ ගැන ජ්‍යාමිතියේ තියෙන ත්‍රිකෝණ ගැන තියෙන ප්‍රශ්න අපිට එතනින් ඉවර වෙනවා. එතකොට ඔයාලට මම ඒත් එක්කම ඔය මේ අපි කරපු දේවල් මතක් වෙන්න තව මේ මොන හරි උදාහරණ ගැටලු ටිකක් කරලා ඒක මේව කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරමු වෘත්තයේ පාඩම. මේකින් ඊ තව වීඩියෝ එකක් ගෙනල්ලා මම මේ පාර්ට් එක කවර් කරලා දෙන්නම්. හරි. එහෙනම් දැනට මේ කරපු ටික ප්‍රැක්ටිස් කරගන්න ජය වේවා.